කොහොමද මෙයාගේ ලස්සන බලන්න. ලස්සනයිනේ. හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලස්සනයි. හෙටරෝක්‍රෝමියා S2 පාට දෙකක් තියෙන කෙනෙක්. ටර්කිෂෙන් කොර පැටියෙක්. ඒ වුණාට ඉතින් ලොකු ප්‍රශ්නේ තමයි එයාට හරියට ඇවිදින්න බෑ. එයාට කෝඩිනේට් වෙන්නේ නැහැ. එයාගේ කකුල් අතර එයාට හරියට ඇවිදින්න බෑ. වොබිලි කිටන් කෙනෙක්. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. අපි මෙයාට මේකට කියන්නේ වොබිලි කැට් සින්ඩ්‍රෝම් කියලා. මේක වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවා නම් ෆීලයින් පාවර් වෛරස් එක. එහෙම නැත්නම් ලංකාවේ නම් ගොඩක් වෙලාවට කට්ටිය දන්නේ පෑන් ලියුකෝපීනියා කියලා. පෑන් ලියුකෝපීනියා වෛරස් එක ප්‍රෙග්නන්ට් පූසියෙක්ට හැදුනට පස්සේ මෙයාගේ අම්මට පෑන් ලියුකෝපීනියා වෛරස් එක ආවට පස්සේ හරි පාවර් වෛරස් එක ආවට පස්සේ ඒ ආසාදනය නිසා බඩේ ඉන්න පැටියට වෙන බලපෑම නිසා තමයි මේ වොබිලි කැට් සින්ඩ්‍රෝම් කියන එක එන්නේ. ඇත්තට මේකෙදි වෙන්නේ මොලේ කොටසකට හානි වෙනවා වෛරස් එක මගින් හානි කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාගේ මොලේ කොටස ඒ කොටස වර්ධනය වෙන්නේ නැතුව තියෙනවා හරියට. ඉතින් පැටියා හොඳට ඉපදලා කාලා බීලා ඔක්කොම කරලා ඉන්නවා. නමුත් එයාට හරියට වෙදින්න බෑ. කෝඩිනේෂන් නැහැ. හැබැයි උලනවා වොබ්ලි. ඉතින් ඒක නිසා තමයි අපි යාලට වොබිලි කැට් කියලා කියන්නේ. ඉතින් වළක්ව ගන්න තියෙන විදිය තමයි හැම වෙලාවෙම ඔයාලගේ පූසියෝ වැක්සිනේට් කරන්න ට්‍රයි කැට් වැක්සින් එක ගන්න පුළුවන්. ඒකෙන් පෑන් ලියුකෝපීනියා වෛරස් එකට විරුද්ධව ඔයාලට ප්‍රතිශක්තිය දෙන්න පුළුවන් සතාට. ඉතින් එතකොට එයාලගේ වැරදිලාවත් එයාලගෙන් පැටව හදනවා නම් බ්‍රීඩ් වෙනවා නම් එයාලගෙන පැටවුන්ට මේ වගේ තත්ත්වයක් ඇති වෙන තියෙන අවදානම අඩු කරගන්න පුළුවන් එන්නත් කරන්නේ මගේ. ඉතින් අම්මගේ බඩේ ඉන්න කාලේ පාව වෛරස් එක නිසා සිද්ධ වෙච්ච මේ සෙරිබෙල්ලා හයිපර්ප්ලේෂියා කියන තත්ත්වය නිසා එයාව වෙවුලනවා වැනෙනවා වගේ ලක්ෂණ ඇති වුණා ඇරෙන්නට ඇත්තටම මෙයාට වෙන කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේ පැටව හඳුන්වන්නේ විශේෂ අවශ්‍යතාවයක් තියෙන නිරෝගී සත්තු විදිහට. මේ ඩිසීස් එක මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට වර්ධනය වෙන්නෙත් නැහැ. එයාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේකෙන් එයාට කිසිම වේදනාවකුත් නැහැ. අපි පොඩි සපෝට් එකක් දෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එයාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. මෙතනදී මට කියන්න අමතක වෙච්ච කාරණාව තමයි මෙයා මේ වොබිලි අපි යට නම තියලා තියෙන ස්ටාර් කියලා. එයත් අපිට හම්බ වුණේ පාරේ ඉඳලා.